නදීකාර සංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම මගේ තෝනිට බත් කන්න බෑ කියලා මොන හරි කන්න හදලා දෙන්න කිව්වා. ඉතින් ඒක නිසා මම මේ අලබෝල් එක හදන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ මේ අලබෝල් එක හදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය අල වලින් අල ගෙඩි 3ක් අරගෙන හොඳට හොදලා කෑලි කපලා මේ විදිහට පොඩි මුට්ටියකට දාලා ලුණු ටිකකුත් එකතු කරගෙන මම මේක තම්බ ගන්නවා. මම මේක වහලයි තම්බ ගත්තේ. ඒක මට වීඩියෝ එක ගන්න බැරි වුණා. දැන් තම්බගත්තු අල ටික පොතු ඉවත් කරගෙන මෙන්න මේ විදිහට හොඳින් පොඩි කරගන්න ඕනේ. ඔයාලට මේක ඔයාලට පහසු ඕනම දෙයකින් හොඳින් පොඩි කරගන්න. දැන් මම මේ හොඳට පොඩි කරගත්තු අල ටිකට ගම්මිරිස් කුඩු මේස ඇඳි භාගයයි ඉඟුරු අඟල් එක කෑල්ලක් තලලා අරගෙන ඒකත් එකතු කරගෙන සුදු ලුණු බික් තුනකුත් තලලා අරන් එකතු කරගත්තා. ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගත්තා. අපි අලවලට ලුණු දාපු නිසා ලුණු දානකොට පරිස්සම් වෙන්න. දැන් කෝන්ෆ්ලවර් මේස ඇඳි තුනකුත් එකතු කරලා මේ සියල්ලම හොඳින් කලවම් කරගන්නවා. දැන් මම මේකට මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඒකත් අපි එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. දැන් මේ ටික කලවම් කරගෙන මම මේක කුඩා බෝල හදා ගන්නවා. මම මේකට කියන්නේ අල බෝල කියලා. ඉතින් වෙන නමක් තියනවද කියන්න නම් දන්නේ නැහැ. අල වලින් හදපු නිසා අල බෝල කියන්නේ. දැන් මම තෙල් එකක ලිපේ තියලා මේ තෙල් එකට මං හදාගත්තු කුඩා බෝල මේ විදිහට දාගෙන වැද ගන්නවා. මේක සාමාන්‍ය ගින්දරේ වැද ගන්න. ගොඩාක් ගින්දර දාගන්න එපා. සාමාන්‍ය රන්වන් පාටකට බෙදීගෙන එනකොට අපි තෙල් එකෙන් ඉවත් කරගන්න ඕනේ. මේක හරිම රසයි තක්කලි සෝස් එක්ක. මගේ චූටි දෝනේ ගොඩාක් ආසාවෙන් කෑවා. ඉතින් මමත් කෑවා ගොඩක්ම රසයි. මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සියලු දෙනාටම යහපත් හෙට දවසක්.